පියසෙනෙහසට කවුගේ ලියවුණා මදි කියලා කිව්වට ලියවුණු ටික බොහොම ඉහළ ගුණාත්මක තලයක තියෙනවා. මදිය පුරවන්න, අඩුව පුරවන්න තියෙන නිර්මාණවල නිර්මාණාත්මක ගුණය ඉහළයි. එතකොට පියසෙනෙහසට ලියවුණු ගීත බොහෝ නිර්මාණ කාලේ වැලිතලාවට යට වෙලා නොගිය සර්වත්‍රික වටිනාකමකින් යුක්ත නිර්මාණ. දැන් මේ පියසෙනෙහසට කවුගේ ලියවුණා මදි කියනකොට එහෙම වුණේ ඇයි? පොඩ බැලුවොත් අපි අපේ රටේ සාහිත්‍යකරණේ පෙරමුණ ගත්තේ පිරිමියනේ. කාන්තාව සාහිත්‍යකරණයට එනවා තමයි. නමුත් වැඩිපුර නිර්මාණකරුවෝ ඉන්නේ පිරිමි සාහිත්‍යයේ. එතකොට ඒගොල්ලෝ නිර්මාණකරණේ පරිණත වෙලා හොඳ නිර්මාණකරුවෝ වෙනකොට ඒ නිර්මාණකරුවෝ තාත්තලා. ඉතින් තාත්තලා තමා ගැනම ලිව්වේ නැහැ ඉතින්. ඒ නිසා අර ඒක නිකන් ආත්ම වර්ණනාවක් වගේ වෙන නිසා වෙන්නේ නැති. ඒගොල්ලෝ අතින් තාත්තා ගැන නිර්මාණ අඩුවෙන් බිහි වුණා. ඒකයි එක් හේතුවක් පියසෙනෙහසට කවුගේ ලියවෙන්න අඩු වෙන්න. දැන් මේ ගීතය මාචාර්ය තුනිල් ආරියරත්නයන් පද රචනා කළා තියෙන්නේ. සංගීතේ වික්ටර් රත්නායක මහත්මයාගේ, ගායනයේ අබේවර්ධන බාලසූරිය මහත්මයා. තිදෙනාම නිර්මාණකරණයේ දැවැන්ත නිර්මාණකරුවෝ තුන්දෙනෙක්. ඒ නිසාම මේ නිර්මාණයත් විශිෂ්ට නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. පද හරි සරලයි. මේ පුතා තමන්ගේ තාත්තා අමතලා කරන අදහස් දැක්වීමක් විදියට ගීතේ ගලාගෙන යන්නේ. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. තාත්තට කියනවා තාත්තා අභියස පුතාගේ පැතුම තාත්තා මතු භවයක ඉපදුනොත් ඒ තාත්තගේ පුතු වෙන්න තමාට වාසනාව ලැබෙන්න කියලා. ඒක තියෙනවා මේ සංසාරය අපාර වූ මේ සංසාරය කියලා. තෙරක් නොපෙනෙන සංසාරේ කොයි හරි තැනක ඉපදුනොතින් තාත්තගේම පුතා වෙලා ඉපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවට හේතුව මොකද්ද කියන ඊළඟ කොටසේ විග්‍රහ වෙනවා. තාත්තගේ ආදරේ හරි වෙනස්. තාත්තා පිළිබඳව කරන මේ විවරණය ඇතුලේ සමාජ විවරණයකුත් ධනිතාර්ථවත් වෙනවා. ව්‍යංග්‍යාර්ථවත් වෙලා. ඒ මොකද්ද? ජීවිතේ ඉහළට යන්න සමාජයේ බොහෝ අය අත දෙනවා. සමහරවිට ඥාති හිත මිත්‍රයෝ, සමහරවිට ගුරුවරු විවිධ අය අත දෙනවා. 95%ක්ම ඒ අය අත දෙන්නේ ඔබ ඒගොල්ලොන්ගේ සීමාවට යටින් ඉන්න තුරු. ඔබ ඒ අයගේ සීමාව අතික්‍රමණය කළ දවසට මේ ඔබට අත දෙන්න ආයි සූදානම් නැහැ. ඔබට උදව් කරන්න සූදානම් නැහැ. බොහෝ විට එහෙමයි. තාත්තා එහෙම නැහැ. තාත්තගේ ආදරය ඊට වඩා වෙනස් එකක්. සමාජයේ කාගෙන්වත් ලැබෙන්නේ නැති විදිහ එකක්. තාත්තා පුතාට දිරිය සවිය දෙන්නේ තාත්තා අත්පත් කරගත්තු ලෝකෙට එහා ගිය ලෝකයක් පුතාට අත්පත් කරලා දෙන්නේ. ඔබට අහිමි ලොව මා රජ කරවා. සමාජයේ කවුරුවත් එහෙම කරන්න ලේසියෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. තමාට නැති ලෝකයක් ඔබට උරුම කරලා දෙන්න. තාත්තා එහෙම නැහැ. ඔබට අහිමි ලොව මා රජ කරවා. ඈත හිඳන් බලා හිඳින්නේ. අන්න එතන තාත්තගේ ආදරය ගැන වෙන දෙයක්. පුතා තාත්තගේ දිරිය ශක්තිය තුල ජීවිතේ දිනලා ඉහළට ගිය දවසට සැබෑ තාත්තලා පුතාගෙන් ප්‍රතිලාභ ඉල්ලුවේ නැහැ. ඈත ඉඳන් බලන් ඉන්නවා මිසක් පුතා ගැන උදම් වනන්න, පුතාගෙන් ප්‍රතිලාභ ඉල්ලන්න තාත්තා ගියේ නැහැ. ඒ නිසා ඒ වගේ පියවරු හරි අඩුයි. නෑ ඔබවන් පියවරු හමුවන්නේ. ඊළඟ කොටසේ සමාජ විවරණයක් තියෙනවා. සමහර වෙලාවල් වල ඔබට සමාජ ප්‍රතිලාභ හිමි වෙන්නේ ඔබ බැබලෙනතුරු. ඔබ අවරට යන කාලෙට ඔබ එක අත්වල බැඳ ගන්න ඉන්න පිරිස බොහොම අඩුයි. ඒකර කියන්නේ ඔබ සිනාසෙන විට ලෝම ඔබ හා සිනාසේ. එහෙත් ඔබ වැළපෙන විට ඔබ අතහැර සිනාසේ. තාත්තා එහෙම නැහැ. පුතා ජීවිතයේ යම් යම් පරාජයන් අභියස හිටියත් තාත්තා කවදාවත් පසුබැස්සේ නැහැ. ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ. ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ. තාත්තගේ ආදරය එහෙමයි. පුතා ජීවිතයේ දිනලා ඉහළ හිටියත් තාත්තා ඒ ගැන උදම් බැලුවේ නැහැ. ඈත ඉඳන් බලාගෙන හිටියා. පුතා යම් හේකින් ජීවිතේ පෙරදුනක් තාත්තා ඒත් සැලුනේ නැහැ. පුතා ප්‍රතික්ෂේප කළේ නැහැ. පුතා වෙනුවෙන් ඒ ආදරයේ විදියටම පිදුවා. ඒ නිසාම පියසෙනෙහස කියන්නේ තේරුම් ගන්න අමාරු, ගැඹුරු, උත්තරීතර එකක්. ඒ ගැඹුර මේ ගීතය ඇතුලේ හරිම කලාත්මකව නිම වෙලා තියෙනවා. මේ සංගීතයේ පදමාලාවේ අර්ථය ඔසවා තබනවා. ගායනය කොහොමත් මధుරයි. ඉමිහිරි පද සුමිහිරි සංගීතයෙන් අමයුරු ගැයුමක් බවට පත් වෙලා තියෙන නිසාම මේක සුපිරි සින්දුවක්. අහලා බලමු. පියාණනි මා නැවත